අපූර්ව පිළිමයක් න්යාය. එහෙනම් මේ තමයි ඔබේ සිත වසන් කළ සංසාරගත ප්‍රේම. ඔව්. ඒ තමයි මගේ සංසාරගත ප්‍රේමය. මේ ප්‍රතිමාව හරියට පණ පිහිටවල වගේ. ඒත් එයාව හොයාගන්න තමයි මට අමාරු. ඔව්. ඒ මගේ සංසාරගත ප්‍රේමය ගෙනාවොත් මේ වියලි හැම තැනකම ලස්සනට මල් පිපේ. මේ හැලදොල ගංගා ගලයි. මේ පරිසරය තවත් ලස්සන වෙයි. මොකක්ද කියන්නේ මගෙන් වෙන්න ඕනේ? ඔබට පුළුවන්ද එයාව හොයාගෙන ඉන්න? ඉක්මන් කරපන් කියලා කියනවා විතරයි දන්නේ. මම එපා ඔක්කොටම මැරෙන්න. වැඩක් නෑ නේද? ඊට වඩා හොඳයි අර හරප්පටි හැදුවට. හරි හරි මේ පළලා ඉවරයි. කෙල්ලේ අද උයන්නේ නැද්ද? මට හොඳටම බඩගිනි. හරි ඉතින් උයලා දෙන්නම් ඉක්මනට. උයලා දෙන්නම්. ඇකෙල්ලේ මොකද මේ හරි විනාශ කරලා දාලා තියෙන්නේ? මං අම්මා එනකන් තමයි හිටියේ. මේ ගෙදර තියෙන පේර ටික, වෙරළු ටික සේරම කනවා.
ඒ මදිවට මගේ රෙදි ටිකවත් අයින් කළා නෑ. මම කොහොමද ගමනක් යන්නේ? මේකේ අන්තිමට අපිවත් කයි. පියර කකා ඉන්නේ. අතු කපේ මේ ටික. අතු කපේ. අතු කපි කනවා ඉවරයක් නැහැ වෙන වැඩක් නැහැ කණ එකම තමයි වැඩේ වැඩක් කරන එක තමයි අමාරු මම අපිට හරියන්නේ නැහැ පොත් පාසල් ටිකක් දෙන්න තු අතු කපි ඉවුවා ගන්න විතරයි දන්නේ උත්තර කිව්වත් අහන්නේ අතු කපි අස්කර බිමට කොච්චර වැඩ කරලා පොඩමයි කරන්නේ. වැඩ කරන්න බෑ කනවා විතරනේ වෙන මොකද කරන්නේ අස්කර දාන්න මගේ දුකාන කවුරුත් නැත. මගේ දුකාන දෙවියෝ නැත. අනේ දෙවියෝ. මගේ දුකාන එකෙක් නැත. දරුව ඔබේ අපල කාලය ගෙවිමු. ඉස්සෙල්ලා සදාන් කළේ අන්නේ ආ යකෙක්
ඔයා බලන්න හෙට ඒ කුමාරයා ඔයාව ලස්සන ලෝකයකට දැලිකුණු පෙරාගෙන ඉන්න මාව බලන කුමාරේ ඔබට අමතක භවෙන් භවේ ඔබව සොයාගෙන එන ආදරය නැවත ඔබ සොයාගෙන ඔබ ලස්සන ලෝකයකට අනේ විහිළු කරන්න එපා හිතරේ කුමාරී සංසාරේ මේ තමයි මගේ අඩවිය. හරිම ලස්සනයි මට නිකන් දැනෙනවා මං කවදා හරි මෙතෙන්ට ආවා කියලා. එහෙම වෙන්න එපයි. මං ඔයාලට හැමදේම කියන්නම්. ඒ විතරක් නෙමෙයි. මට දැනෙනවා ඔයාවත් මට හොඳට මතකයි වගේ. අනිවාර්යෙන් සංසාරේ. ඒක එහෙම වෙන්න ඕනේ. ඒ හැමදේම කියන්න තමයි මං අද ඔයාව මෙතනට එක්කගෙන ආවේ. එන්න. මං ඔයාලට හැමදේම පැහැදිලි කරන්න. යන්කෝ. ඔයාගේ අම්මයි තාත්තයි මැරිලා. ඔයා ඉන්නේ කුඩම්ම ළඟ. ඒ කුඩම්මත් ඔයාට සලකන්නේ ගෙදර වැඩකාරියෙක් වගේ. මං ඒ හැමදේම දන්නවා. ඔයා කොහොමද මං ගැන මෙච්චර විස්තරයක් දැනගත්තේ? මගේ මල්ලි පසිඳුගෙන්. මගේ මල්ලි පසිඳු මට හැමදේම ඔයා ගැන හොයලා කිව්වා. හරි. මේ අහන්නකෝ. මං ඔයා පුදුම කරවන්නද? කොහෙන්ද වගේ අත? ඔයාට මම මේක ගෙනාවේ. බලන්න ලස්සනයිද කියලා. අත්තර මමගේ ජීවිතේටවත් මෙහෙම රතර වලක් දැකලා තිබුණේ නැහැ. ලස්සනයිද? ඔයා වගේ ගොඩක් ලස්සනයි.
ඉරුපායනනේ හිමිදිරියේ විශ්වාස නෑ නොවෙනස් වී ඔබ නැත නෙතු ගැටෙනාමානේ එනමුදු ඔබ ළඟමයි රැඳුනේ පාතා පිරිමේ දිවි ගමනේ ඔබ සහයට ඇත රැකවරණේ මිනි පහන ඔබයි අනුරනින් මේ දිවි අම්බරේ දිවිය දුරා සුරකින් නිමිලංගී සසර පුරා සෙව්වලදී ඔබ මට දැන් හමුව ඇතේ එනමුදු ඔබ අන්සතුව ඇතේ දුර සිට මා ඔබ සුරකින්නම් පිරුම් පුරා නැති මුත් ඔබ ලැබුමට වරම් ලැබී ඇත ඔබ ළඟ වියනට ඔයාට ගොඩාක් ස්තුතියි. මට මේ වගේ ලස්සන දවසක් උදා කරලා දුන්නට. හරි. අපි දැන් යමු. ඔයාට ගොඩාක් පරක් වුණා. දැන් වාගේ ගෙදර කට්ටිය හොයනවා ඇති. ඒ නිසා අපි යන්න ලෑස්ති වෙමු. යමු. කාලා කන්නේ කෙල්ල නැගිටපන්. ළමා තැනි උදෙන්ම නැගිටලා තේ හදන්නේ නැද්ද? තේ හදන්න ඕනෙත් මමද? උදෙන්ම යන්න ඕනේ මමද? නැගිටපන්. ඔබ මේ රාජකුමාරයාට කන්ද බලන් හිටියේ කැන්දගෙන යන්න. පාටක් පාලයන් මේ කුස්සිරි කේදලි බෙදියපන්.
අම්මේ මේ බලන්න මේකගේ අතේ රත්තරන් වලල්ලා එන්න මේකේ අතේ රත්තරන් වලල්ලා මේ බලන්නකෝ අම්මේ මේ ඔබල ඔබට කොහෙන්ද මේ බලන්න ඔබ කොහෙන්ද හොරගම් කරේ ඒ කියන්නේ ඒක හීනයක් නෙවෙයි. ඒක ඇත්ත. මොකද්ද ඇත්ත මොකද්ද ඇත්ත ඔබ කොහෙන්ද හොරගම් කරේ කීපේ කොහෙන්ද හොරගම් කරේ මේකිට කොයින්ද අම්මේ මේ වගේ ලස්සන වලලු නේද හොරකම් කළාම තමා හතරම තමයි මේක වටින බලන්න හතරයි කොහෙන්ද මේ කොහෙන්ද බලන්නේ මේ කොහෙන්ද ගියා කොහෙන්ද කරන්නේ කොහෙන්ද මේක මොකක්ද කියන්නේ කොහෙන්ද මේක හොරගම් කරේ කියන්නේ කොහෙන්ද මේක හොරගම් කරේ කොහෙන්ද මේක හොරගම් කරේ කොහෙන්ද අනේ මං කියන්නම්. කොහෙන්ද ගත්තේ ඉන්නකෝ. මම මේක කිව්වට ඔයාලා විශ්වාස කරන්නේ නැහැ. අද එපම් බලන්න කියේ මොකද අඩපන්නේ පොඩ්ඩක් ඉන්නකෝ කියනකන්. අනේ කුඩම්මේ මං ඇත්ත කියන්නේ කුඩම්මේ. මං කාගේ මොසොරකම් කරේ නෑ. කියපන් ඇත්ත කියපන් මට මාව රවට්ටන්න බෑ ඇත්ත කියපන් මං කාගේ මොසොරකම් කරේ නෑ කුඩම්මේ. ඊයේ මම නිදාගෙන ඉඳි මේ වරු ටික අතේ තිබුණේ නැහැ. ඒත් මම දැන් අද උදේ නැගිටපුවට අතේ තියෙනවා. ඒක මම හිතන්නේ හීනයක් නෙවෙයි. ඒක ඇත්ත කුඩම්මේ. මම විශ්වාස කරන්නේ. රාජකුමාරී කීයේ ඇවිල්ලා මට ඔබ දුන්නේ. අනේ කේමල් රාජකුමාරේ මේ දලිකුණුකු පෙරාගෙන ඉන්න මේ කෙල්ලව ගෙනියන්න මොන රාජකුමාරයෙක් දෙන්නේ කවුද වලලු දෙන්නේ මෙච්චර ලස්සන විදිහට බඩවත් දෙන්නේ නැතුව ඇත්ත කියපන් මම විශ්වාස කරන්නේ ඇත්ත කියපන් ඇත්ත තමයි කුඩම්මේ. ඊයේ මම නිදාගෙන ඉන්නකොට ලස්සන කුමාරයෙක් ආවා. කුමාරයා මාව ලස්සන ලෝකෙකට එක්කන් ගියා. එයා ඊට පස්සේ මට මේ වරු දෙක දුන්නා. විශ්වාස කරන්න බෑ මේ කී දේවල් අනේ ඇත්ත කුඩම්මේ මම කියන්නේ ඇත්ත. ඔයාලා විශ්වාස කරනවා විශ්වාස කරන්න. නැත්තම් නිකන් මම කියන්නේ ඇත්ත. හොඳේන මේක. දැන් කුඩම්මේ ඕක. ඒක දෙන්න බෑ ඒක තීද්දේ මලයා ඉවසන්න අපේ ආදරේ සත්‍ය ආදරයක් නම් මේ හැමදේම කාලයට අනුරූපීව හරියාවි තේරුණාද ඇත්තම තමයි පුතේ ඇත්තරම් ඔව් අම්මේ ලස්සන පුතේ අදරයට අපි බලමු පුතේ ඔය ප්ලෑස්තිලා මම දින්නකම ලෑස්තිලා අපි රැයට හොරෙන් බලමු ඔව් අම්මේ අහමින් මුතුමැණික් රන්විති ගොඩාක් ඉල්ලගම් කාර්යයකුත් ඉල්ලගම් හොඳ ගේයක් නෑ පුතේ මාව අමතක කරන්න එපා නෑ අම්මේ එහෙම කරනවද ඒ අතර මාවත් එක්කම ඵලයන් පුතේ හරි අම්මේ හරි
මගේ සිංහ කුමාරයා ඇවිල්ලා. නෑ නෑ නෑ. අනේ පුඩා මේ යන්න දෙන්න පුඩා. අනේ පුඩා මේ මගේ කුමාරයා ඇවිල්ලා. අනේ පුඩා මේ යන්න දෙන්න පුඩා. අනේ පුඩා මේ මට යන්න දෙන්න. අනේ පුඩා මට යන්න. ඔහොම හිටපන්. ඔය යන්න. සේරම ඉල්ලගන්න පුළුවන් තරම් ගන්න. ඔබ කවුද? මම තමයි සංසාරගේ අක්කා. ඉතින් ඇයි ඔබ මෙතන? කෝ සංසාරේ? සංසාරි මට ඔයා ගැන විස්තර කියලා තියෙනවා. මොනවද සංසාරි මම ගැන කිව්වේ? සංසාරි තමයි කිව්වේ මට අද ඔයත් එක්ක එන්න කියලා. සංසාරි කිව්වනම් මට ඒ වචනෙට පිටුපාන්න බෑනේ. ඔයා නේද අර කුමාරයා? රන් දෙදී මුතුමැණික්කෙම ගොඩාක් දිනවා නේද ඔයා ළඟ? අනේ මාවත් ඒ ලෝකෙට එක්ක යන්නකෝ. හොඳයි එහෙනම්. මගේ අතක් ගන්න. ඔයා ඊට පස්සේ සංසාරිත් එක්ක යන්න ඕනේ. එයා හරි කැතයිනේ. බලන්නකෝ මම කොච්චර ලස්සනද? සංසාරිගේ අක්කා නේද? ඔව් මම එයාගේ අක්කා තමයි. ඒ වුණාට එයාගේ පොඩි මෝඩ ගතියක් තියෙනවානේ. ඒ කියන්නේ පොඩි පිස්සු ගතියක් තියෙනවා එයාට. තමුන්ට මොනවද ඕනේ? ඔයා ගාව තියෙනව නේද? රත්තරම් මිනි මුතු තියෙනව නේද? ඒවා ගොඩාක් දෙන්න මට යහමි. එයාට වඩා. හොඳයි. මම උඹට වස්තුව දෙන්නම්. හැබැයි එක කොන්දේසියක් පිට. මගේ ඇත්ත මෝන බලන්න කැමති වෙන්න ඕනේ. රත්තරම් මිනි මුතු අම්බ වෙනවා නම් සැබෑ මුණට මම කැමති වෙන්නම්. යොකික්. තන්නාතික කෙල්ල. මම උඹට හොඳ වැඩක් කරන්න. මගේ ගෙදර මොකද උනේ දෙයනේ? අනේ යකාරන් ගියා. මොකද උනේ දෙයනේ? පොලිසියට කියන්නත් බෑ. කාටද කියන්නේ? පොලිසියට කියන්නත් බෑ දෙයනේ මගේ ගෙදර මොකද උනේ? යකාරන් ගියා. අනේ මගේ කෙල්ල. කෙල්ලට මොකද උනේ දෙයියනේ? සංසාරි. එහෙනම් ඔයා ආයෙත් ආවා. ඔයා එනවද? මගෙත් එක්ක මගේ ලෝකේ සදාටම ඉන්න. මං එනවා. මම එක්ක යනවා ලෝකෙට. මම එක්ක එනවා.
ඔයාව එහෙට එක්කගෙන යන්න. යමු. ඔය පොර කැලින් එහා පැත්තේ තමයි මගේ අඩවිය තියෙන්නේ. හරිම ලස්සනයි. මාත් එක්ක යන්නේ. අනේ පුතේ ආවද පුතේ මොකද වුනේ පුතේ ආවද අනේ හම්බුනේ නෑ අම්මේ අපි හිතපු තරමට අනේ මට එන්න හම්බුනේ කමන්නේ පුතේ බාවනේ ඇති වෙන මොකද ඕනේ බාවනේ අපෝ මට ඇති මගේ පුතේ බාවනේ මට ඇති පුතේ බලන්න දැන් අපේ වාස භවනේ ගොඩාක් වෙනස්කම් සිද්ධ වෙනවා. අර හැම ගහකම මල් පිපිලා. ඇලදොල ගංගාවල ජලය පිරී ඉතිරිය. මේ හැමදේම ඔයා මගේ භවනට ආපු නිසා. හරිම ලස්සනයි. කොච්චර වේලිලාද මේ පරිසරයේ තිබ්බේ. ගොඩාක් ලස්සනයි. දන්නවද මගේ හිතේ දුක තමයි කලින් මේ කර්කස වෙලා තිබුණු මගේ අඩවිය. දැන් මං ඉන්නේ ගොඩාක් සතුටින්. ඒ සතුට තමයි සංසාරේ වාට මේ පේන්නේ. දැන් මම සතුටින් මේ භවනේ නිදහසේ ඉන්න. සතුටින් ඉන්න.